Welcome back to Vima Vlogs YouTube channel. ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. අද ඇවිල්ලා ඉරිද දවසක්. ඒ කියන්නේ අද නිමාවට දවසක්. හින්දා අපි දෙන්න අද පොඩ්ඩක් එළියට ආවා. මොකද මෙයා first time මේ වින්ට් එකේ ඉන්න. ඒක නිසා අපි පොඩ්ඩක් ආවා එළිය පොඩ්ඩක් බලලා කරලා යන්න. මේ සහ මේ හිතුනොත් හිම බබෙක් හදන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ අපි ඉන්න හරිය අර පැත්තේ තමයි අපි ගෙදර තියෙන්නේ. මෙදිලා කිව්වට 500ක් විතර හැයි. මෙන්න මෙතන පොඩි පොකුණක් වගේ එකක් තිබ්බේ. මේ නෙකලන් තියේ කියන පැත්ත මේ පැත්ත. ඒ කියන්නේ ටවුන් එකේ තම්පිරේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර දුරින් අපි ඉන්නේ. මේ මෙතන පොකුණක් තිබ්බේ ඒකත් දැන් ගල් වෙලා. මේ පාලම ගාවේ ෆොටෝස් දැන් ගැහුවා ඇවිල්ලා. දැන් අපි යනවා මෙතින් තව චුට්ටක් එහාට නෙකලන් මේ කුල්ම කියලා පැත්තක් තියෙනවා. ඒ පැත්තේ තියෙන පොඩි වැවක් එකක්. සොරි රීහිතිය කියලා පැත්තක් තියෙනවා මෙන්න මේ පාරේ. අපි දැන් එතනට යනවා පයි කිලෝමීටරයක් විතර යන්න තියෙන්නේ. ඒ ටික ගිහිල්ලා අපි බලනවා මේ පැත්ත කොහොමද තත්ත්වය කියලා. එන හැමෝටම ජය වීඩියෝත් එකක ඉන්න. අපි ඉන්න හරිය තියෙන මේ දැන් මේ නම් ඇපාර්ට්මන්ට් එකක්. මේ 2 ස්ටාර් ඇපාර්ට්මන්ට් එක. දැන් මේ පැත්තේ මේ පොඩි පොඩි ගෙවල් තියෙන්නේ. මේ තනි පුද්ගල ගෙවල් මේ තනි කර තියෙන්නේ මේ පොඩි පොඩි ගෙවල්. තව ගොඩක් මේ හරිය තියෙනවා. මේ පාරේ දිගටම තියෙන හිම ගෙවල්. මේ පැත්තේ තියෙනවා. එහෙම ගෙවල්. හැබැයි ඉතින් බල්ලෙක්වත් එළියේ නැහැ හැබැයි. මේ වෙලාව දැන් මේ වෙනකොට දෙකමාරට වගේ ඇති. සාමාන්‍ය රීනා කීයද? අද අපි බලමු කොහොමද ඊතල තියෙන්නේ කියලා. තම්පෙරේ වල රින 10යි කියලා තමයි පෙන්නන්නේ. yes රින 10යි. නේද feel like මං හිතන්නේ 12ක් 13ක් වගේ තමයි. මෙහෙම තමයි පෙන්නන්නේ. නේද මේ Android phone එකේ පෙන්නන්නේ රින 9යි කියලා. එතකොට මේ පල්ලෙහෙන් එයාලගේ පෙන්නනවා feel like මං කියේ feel like 14යි. රින අපි දැන් මේ පැත්තට යන ගමන් ඉන්නේ මේ හීතල නැත්තේ නෑ. දැන් හිම සාමාන්‍යයෙන් අද කීයද කිව්වේ percentage එක හිම 130ක්ද බලන්නේ නැද්ද? ඔව් හිම වැටෙන්නේ percentage එක 120කින් හිම වැටෙනවා සාමාන්‍යයෙන්. ඊයේ වැටෙනවා සාමාන්‍යයෙන් ලොකු කැට වගේ සාමාන්‍යයෙන්. අද මේ වගේ තමයි වැටෙන්නේ මේ අනාර පේනවාදී. ඔය පොඩ පේන අනේ ඒ වගේ පොඩ්ඩක් තමයි වැටෙන්නේ. හීතලයි ඉතින් එපාම නැත්නම් හීතල උදේට ඇහැරලා එළියට බහින එක. හරි අමාරුයි. දැන් මේ හීතලේ මම රෂියාවල කළපු වීඩියෝ එකක් මේ කතා කරද්දි මම කිව්වා මෙහෙම මේ වගේ සාමාන්‍ය 14ක 15ක වගේ හීතලේ කතා කරද්දි වචන පැටලෙනවා. වචන කියන්න අමාරුයි. ඒ තරම් හීතලයි. මේක මේ ගොඩක් මේ දවස් වලට දැන් මේ යුරෝප් රටවල් කියලා කිව්වට ෆින්ලන්ඩ් වල ගත්තාම දැන් මේ වින්ටර් එකට ගොඩක් වැඩ අඩුයි. දැන් අපි මේ වින්ටර් එකේ ඉන්න හින්දා වින්ටර් එකට ගොඩක් වැඩ අඩුයි. සාමාන්‍යයෙන් මෙන්න අනිකරම ගියක්. එතන මෙයාලගේ සංස්කෘතිය හරි වෙනස්. මේ වාහන ඇත්තරම් පාරේ යන විදිය සාමාන්‍යයෙන් හැමදේම වෙනස්. ඒ කියන්නේ මෙයාලා සාමාන්‍යයෙන් අර ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට සාමාන්‍යයෙන් බඩු වගේ දේවල් එහෙම හට්ට මෙහාට අරන් යන්න උනත් යූස් කරන්නේ අපි නම් ලොරියක් නේ බට් එක හරි ලොරියක් හරි ඒ කියන්නේ මේ 10 මාරක් හරි ඒ වගේ සයි. එහෙමනේ. ඒ වගේ තමයි දැන් මේ තියෙන මේ ෆෝස්ට් බොක්ස් මෙයාලගේ. දැන් මෙතන මේ ගහලා තියෙන ඒ මොනෙක්ස් යාකුලා කියලා. ඒ කියන්නේ මේ ගහලා තියෙන පත්තර අරමව දාන්න එපා කියලා. මේ ගෙවල් දෙකේ වෙන්නදී. ඉතින් කවුරුත් අතපත දාන්නේ නැහැ. කවුරුත් මේ අනවශ්‍ය විදිහට මේ අනුන්ගේ ලියුම් ගන්න ඒකෙන් කතන්දර මොකුත් නැහැ මෙයාලගේ. ඕකට තමයි ඉතින් ලියුම් දාන්නේ. හරි මම අර කිව්වා වගේ ඉතින් ට්‍රාන්ස්පෝර්ටේෂන් එක උනොත් එයාලගේ බඩු එහෙම පරිවාහනය කරන්න ඉතින් භාවිතා කරන්නේ අර ලංකාවේ ඇම්බියුලන්ස් වල ලංකාවේ තියෙන අර මේ මර්සිඩීස් එකෙන් එහෙම ගහන ඇවිල්ලා තියෙන ඇම්බියුලන්ස් තියෙන්නේ. අන්න ඒ වගේ වෑන් වගේ දේවල් තමයි යූස් කරන්නේ. ඒ වගේ මෙයාලගේ ට්‍රක්ස් මෙයාලා වෙනම ගෙවල් වල තියන් ඉන්නවා පොඩි ට්‍රොලියක් වගේ එකක්. එහෙම ඒක මම තව පොඩි දෙයක් කියනනේ. දැන් මෙහි ඇවිල්ලා කට්ටිය ජොබ් කරනවා. අවුරුදු 2 3 ඉන්න කට්ටිය ඉන්නවා. අපිත් දැන් තව
මාස දෙකකින් අවුරුද්දයි. මාස දෙකකින් අවුරුද්දයි. ඉතින් මේ ජොබ් කියන්නේ ජොබ් එක ඇත්තටම ගොඩක් අමාරු ජොබ් එකක් හොයාගන්න එක සෑහෙන අමාරු දෙයක්. ඒ කියන්නේ තරංගයක් තියෙනවා ගොඩක් බංගලාදේශ පාකිස්තාන ඒ වගේ ගොඩක් රටවල් වලින් ඇවිල්ලා ඒ වගේ මෙහා මිනිස්සුන්ට විරකියාවෙන් පෙන්නලා කේස් එකක් මෙහි තියෙනවා ඇත්තටම. එතකොට මේ සමහර ජොබ් දුන්න කට්ටියන්ටත් මේ වින්ට් එක වෙනකොට සාමාන්‍යයෙන් මාසෙටම වැඩ දීලා තියෙන දවස් 5යි 6යි 7යි ඒ වගේ වැඩ ගන්න අඩු කරලා තියෙනවා. ඕනම වෙලාවක එළියට දාන්න යාලට පුළුවන්. ජොබ් වල පොඩි රිස්ක් එකක් තියෙනවා. එහෙම සිටුේෂන් නැත්නම් දැන් අපි තැනට ආවිලා දීලා අපි ඒක ගැන කතා කරමු. ඔන්න ගයිස් අපි තැනට ආවා. ඔන්න ඔතනින් ඉස්සරහ මේ පාර වැන්නම තැන පියන්ගේ පැත්තට. ඒ පොඩි ගෙවල් මේ. අපි දැන් නයිතරයි පයින් යන්න මං හිතන්නේ මේ වෙලාවේ. ඔව්. චූටි වැටක් ගහලා වෙන් කරලා තියෙන පේනවනේ මේ කම්බි චූටි වැටක්. ඉඩම් මරා ගෑන්ලි ඉඩම් අරවම කතන්දර මොකුත් නැහැ. රුසියාවේ මම හිටිය තැන්වල මස්කව්වට අනිකම තියෙන ඇපාර්ට්මන්ට් සංස්කෘතියක් වුණාට මෙහෙත් ඇපාර්ට්මන්ට් සංස්කෘතිය ලොකෝටම තිබ්බට සාමාන්‍යයෙන් නගරෙන් චූට්ටක් දුර යනකොට මෙන්න මේ වගේ පොඩි ගෙවල් ලස්සනට හදලා සාමාන්‍යයෙන් ඉන්න කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අපිට තේරෙන විදිහට නම් ඒ කට්ටියන්ට යම් වත්කමක් තියෙනවා නේද? දැන් උදාහරණයක් විදිහට මම වැඩ කරන තැන මගේ බොස් මෙන්ඩරක මිනිස්සෙක් යා මෙහෙ ඇවිල්ලා එයා රිෆියුජි එකෙන් මෙහෙ ඉඳලා ඊට පස්සේ මෙහෙ පුරවැසි භාවය අරගෙන දැන් අවුරුදු 15කටත් එහා හැබැයි තවත් රෙන්ට් එකට තමයි ඉන්නේ ඇපාර්ට්මන්ට් එක. ඒ වගේ අර ගෙවල් බදාගෙන ඉරි එහෙම කේස් එකක් මෙහෙ නැහැ. මේ වඩා හරි සරල ජීවිතයක් තමයි තියෙන්නේ. සරල ජීවිතයක් කොහොම කවුද මතක් වෙනවද? නම කියන්න ඕනේ නැහැ. මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන පොඩි වැවක් තිබ්බේ. මේකෙන් ටික දුරක් අර පැත්තට යනකොට මාළු බාහතෙන් එහෙම තිබ්බා. මට පේන හැටියට නම් ඒක හිඳිලා තියෙන්නේ. අර මැද හරිය තියෙනවානේ. මෙහෙම තමයි කතන්දරේ යන්නේ. පොඩ්ඩක් බලමු ඉස්සරහට ගිහිල්ලා. ගයිස් අපි මං කියු වැවක් වෙන්න දියා මම නම් දන්නේ නැහැ වැවක් කියලා මං හිතන්නේ දැන් අර මේ ඔන්න ඔය ලයින් එකේ ඉඳලා පටන් ගන්න දැන් ඔක්කොම එක හිඳිලා තියෙන්නේ. I mean හිඳිලා තියෙන්නේ හරිද? එතකොට මේක තමයි තැන ඔයාලට පේනවාදී. හරි ලස්සනයි, හරි නිස්කලංකයි. මේක සමයකට මාර ලස්සනයි මෙතන. මේ සෑප්‍රම් එකට වගේ සාමාන්‍ය මාර ලස්සනයි. අර මැද හරිය වාට පේනවාදී වතුර ටිකක්. ඒ වතුර පේන හරි ඉස්සරහෙන් රතු පාට මේ ලී වගේ ගහලා තියෙනවා. අන්න ඒ ඒරියා එකට යන්න එපා කියලා මං හිතලා මං ගහත්තන ගහලා දෙන්නේ කවුරු හරි ඉතින් මේ ටික වැහලා ගිහිල්ලක් තියෙනවා මේ. මම වැටෙයිද දන්නේ නැහැ මම බරින්ද. Yes of course yes. This මේක තමයි මේ. හරි බඩු තමයි. ඉතින් මෙහෙම තමයි කතන්දරේ යන්නේ මේ ඔක්කොම දැන් මම මේවට බහැලා ඉන්නේ. මේ අපි චූටි කෑමක් කරලා එහෙම අරගෙන තමයි අපි එළියට බැස්සේ. මේ ඉතින් මෙයාගේ ආසාවනේ ඉතින් මේ ඒ වෙලාව කෑම ටිකක් කන එක කියලා ඉතින් ඕන් ආවා. Yes. Finally found it. මෙහෙම තමයි කතන්දරේ යන්නේ. ඒ බැලලා ඉන්නේ. ඉතින් මේක නම් මෙහෙම මේ ෆීල් එක ෆස්ට් ටයිම් මොකද මම එහෙම වැව් හින්දුනා කියලා වැව් වලට බැලලා නැහැ ආසියාවල. මෙහෙ ඉහිලා දිනා මේක හරි මේ ගොඩක් හීතල ඇත්තටම අත මම ග්ලව්ස් එකක් අදාලා නැහැ මේ අත රතු වෙලා තියෙන්නේ මේ හරි අමාරුයි. ඔව් මම වීඩියෝ එකෙන් පෙන්නවා මේ ඉතින් ඕන් අපි දැන් වැවේ ඉන්නේ මැද්දේ අපි දෙන්නම මේ ඔන්න අපි මැද්දේ ඉන්නේ. අර පේන මං කිව්වේ ආන්ගේ ඒ පේන ඒරියකට තමයි යන්න එපා කියලා තියෙන්නේ.
වතුර අයිස් වෙලා. ඉතින් ඊයේ වඩි පාර. අන්න අපේ මහත්තයා එයාට හොඳටම සීතල වෙලා. රද්දේ එළියට වීඩියෝ කරන් ආවා ගයිස් මේ රද්දේ හරි අමාරුයි. දනවා ඉන්න බෑ. කියන්නේ විනාඩි එක දිගට 5ක් විතර තියන් හිටියාම මේ සත්තර එනවා. දැන් මම නම් ග්ලව්ස් යූස් කරන්නේ නැහැ. ඒ වුණාට හරි අමාරුයි. මේ ඉන්න බැර වෙන්නේ. මෙතන පොඩ්ඩක් ෆොටෝ අපි දැන් මෙතන ෆොටෝ ටිකක් එහෙම ගැහුවා. මේ දැන් අපි මෙතනින් උඩට ගිහිල්ලා අන්න රතන බෙන්ච් එක ගාව හරි තියෙන අර බෙන්ච් එක ගාව අපි පොඩි බීර් එකක් එහෙම බීලා බර්ගර් එකක් එහෙම කාලා එහෙම තමයි ගෙදර යන්න හිතන් ඉන්නේ. මේ කවුරුත් එහෙම සාමාන්‍යයෙන් මේ ස්නෝ ෆ්ලෝ එකක් වෙනකොට එළියට ඇවිල්ලා එහෙම කෑම බීම කන්නේ නැහැ තමයි. කනත් ඇති. ඉතින් අපි වෙනසකටත් එක්ක එළියට ආවා. එහෙම ඉතින් හැමතිස්සෙම නිවාඩුයි කියලා ගෙදර ඉන්නත් බෑනේ. දැන් අපි එක රසවින්දින්න තමයි යන්නේ. මේක දවතර හරි ලස්සනයි. ඉතින් මෙහෙම මුළු බෑග්ග්‍රවුන්ඩ් එකම වයිට් කලර් වලින් පේනකොට හරි ලස්සනයි. මෙතන එහෙනම් අපි කමු. මේ තියෙන්නේ තුහින වල හැඩේ. සරංකුල් මනේ මේ දැන් ඔය ඉස්සරහින් තමයි පහේ බස් එක යන්නේ. අපි යන්නේ එදා අපි වාර මතකද වාහන හොදන තරට ගිහින් ඇවිල්ලා උදේ පාන්දර 5:00 බස් එකෙන් බැස්සා. ඒ බැස්සේ ඔන්න ඔය ඔතන ඔය ඉස්සර වීනිකා හැස්බර්ග් එක තියෙන උඩින් ඒ චූට්ටක් එහෙම බැලුවා තමයි පයින් ආවේ. මේ පහේ බස් එක 50 බස් එක ලෙම්පාල බස් එක ඒ යන පාර තමයි යන්නේ. අමල්ලාලේ ගෙවල් පැත්තේ පාර. මේක දිගටම මේ වැවයි අර හට් යන ගමන් ඔය අර අතන තියෙනවා අර අතන කෙබාබ් එකක් තියලා තියෙන කෙබාබ් එක උතන. ඒක මැද්දෙන් එහෙමනේ යන්න තියෙන්නේ. මැද්දෙන් ඒ එතන කෙබාබ් එක දාලා තියෙනෙත් මං හිතන්නේ මාළු බාන කට්ටියන්ට අරවට මෙතන කට්ටියන්ට නේද? පාක් එකකුත් තියෙනවා. එහෙම තමයි. ඉතින් අපි වොන් අද ඉරිදා දවසේ අපි එළියට ඇවිල්ලා පොඩ්ඩක් මේ එන්ජොයි වෙලා යන්න කියලා පොඩ්ඩක් එළියට ආවා. සීතල හිමේ. දැන් මෙයාට එළියට ඇවිල්ලා කණ්ඩ කරන්න එහෙම වුණාවක් තිබ්බා. කෑවෙත් නෑ. ඊයේ චුට්ටක් විතර ඇවිවේ. මේ මොකද මෙයාට ෆස්ට් ටයිම් හින්දා වින්ට් එක. මට රජ අවුලක් නෑ. මට සාමාන්‍යයෙන් -25 වුණත් පැය දෙකක් විතර අල්ලගෙන ඉන්න පුළුවන්. මෙයාට එහෙම නෑ ෆස්ට් ටයිම් හින්දා. අද අපි ගෙදර යනවා දැන්. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවරයි. ඔහොම තමයි ඉවෙන්ට් එකේ අපේ ජීවිතේ. රොද්දිවි පොඩි ඉතින් ඉන්නවා ආතල් එකේ. ඉතින් අපි කීතන තරම් ඉවෙන්ට් එක සුන්දර නෑ. හරිද? ඒක සුන්දරද නැද්ද කියලා මෙයාෙන් අහගන්න පුළුවන්. මෙයා එන්න කලින් අම්මා දැන් මම කිව්වා ඉවෙන්ට් එක අමාරුයි. ලස්සන විතරයි හරි අමාරුයි. දිය වුණාම එපා වෙනවා යන්න ගියාම මඩ ගොඩවල් අරකයි මේකයි කිව්වා පිළිගත්තේව නෑ. දැන් අපි ආයෙත් අහලවලු වින්ට් එක කොහොමද කියලා. ඔයාලට කොහොමද ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දැනෙන්නේ වින්ට් එක ගැන? ඒක හරි සුන්දරයි. සීතල උල ගන්න බෑ. වින්ට් එක අමාරුයි. ඒක තමයි හැමෝම එනකන් විතරයි වින්ට් එක හොඳයි කියන්නේ. ආවට පස්සේ වින්ට් එක කට්ටක් කන්නේ
ජොබ් එකක් කරන කට්ටිය වුණාත් ඒ හැමෝම ඉතින් කට්ටක් කනවා. ඒක වින්ටර් වරුද්දේදී ඇඳුම් 10ක් 15ක් ඇඳගෙන යන ගමන් අnder වලට හැම දෙයකටම කොහොමද තමයි ඉතින් ජීවිතේ වින්ටර් එකේ. එහෙනම් ෆින්ලන්ඩ් වල ඉඳලා විමෝ ව්ලොග්ස් YouTube channel එකේ මේ වීඩියෝ එකකින් සබ ගන්නවා. අදට අපි හැමෝටම ජය වේවා, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න.